Hi guys, welcome to my YouTube channel. ඔයාලා බලන්න ඇති මේ රෑ හැරගෙන අපි කොහෙද යන්නේ කියලා. මේ රෑ නෙමේ මහා පාන්දර. අපි පෙටාවලින් ආව රෑ 12ට තියෙන බස් එකේ දැන් නම් ඉන්න තැන හරියටම කියන්න දන්නේ නැහැ. අපි හැටන් ටවුන් එකට ගිහිල්ලා හම්බෙමු. Good morning ළමයි. මම මේ දැන් ඉන්නේ හැටන් ටවුන් එකේ. පැය භාගෙන් භාගෙට නල්ලතන්නියට යන බස් තියෙනවා. Ini penco කොහෙද යන්නේ? මාත් කියන මේ කීවෙනි ගමන? දෙවෙනි ගමන. අපි මුලින්ම ගියේ මේ දුවිරියට. ටිකකින්ම තොල්ල දෙන්න ඉස්සරහ ගමනද? මේ ගමන අර පැත්තේ ලස්සන ටිකක් තියෙනවා. අපි ගිය පාර අමෝරේ මේ තමයි මෝසා කැලේ ජලාශය. මේ ලස්සන වීව් එක ටික කාලයකට ගමනක් දැක්කේ නැත්තම් පිස්සු වගේ. මම ජීවත් කරන්නේ මේ ලස්සන වීව් එක. ඈතින් පේන කඳු හරියට මට එන්න කියලා කතා කරනවා වගේ. මං ආසම පාට තමයි නිල් පාටයි කොළ පාටයි. මේ ලස්සන වීව් එක දකිද්දි මට පියාඹන්න ආස හිතෙනවා. අපි ඉස්සරහා මුල්ගම හන්දියෙන් දැන් බහින්න ළඟයි. බස් එකෙන් බැහැලා හම්බෙමු. Hi guys, good morning. දැන් වෙලාව 8යි. අපි ඉන්නේ රාජමලයට යන මුල්ගම හන්දියේ. බස් එකකින් ඇවිල්ලා බහින්න පුළුවන්. ඉතින් ඉස්සරහට පැය 3ක හයික් එකක් තියෙනවා. බස් එකක් ආවොත් බස් එක යනවා. නැත්නම් අපි හයික් එක යනවා. අපි දැන් ඉන්නේ මෙතන මේ තියෙනවා තාර පාරක්. එතන ඉවර වුණාට පස්සේ තුම්මන් හන්දියක් තියෙනවා. එතන තාර පාර පැත්තට මේ අනිත් පැත්තට තමයි යන්නේ. මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ බෝඩ් එකේ ඔක්කොම සිල්ටි දාලා. හොඳට ඔයගලන්ට බලන්න පුළුවන්. බලමු. අපි ගිහින් බලමු. අපි මේ යන්නේ රාජමලයට යන පාර දිගේ. ඇත්තටම කිව්වොත් බස් එකකින් ආව කිලෝමීටර් 5ක් වගේ තමයි. මොකද මේ අද රාජමලයටම බස් එක ගියේ නැහැ. හැබැයි කිසි අවුලක් නැහැ දැන්ට. මොකද මේ මම වාස කරන වයිබ් එක. මේ වගේ වයිබ් එකකට ලේසියෙන් අපිට සෙට් වෙන්න හම්බෙන්නෙත් නැහැ. ඉතින් ආසාවෙන් ඇවිදගෙන යනවා. මේ වගේ පාරක් තමයි ගොඩක් දුරට යනකම්ම තියෙන්නේ. sorry පිසිනඩ් එක මේ පල්ලෙහා. ඔව් මේ පාර දිගටම යනකොට එතන පල්ලෙහා නැගින්න ඕනේ. ආයෙ උඩට නැගින්න පාර දිගටම වටිපැල තියෙනවා. කොතනින්ද? සිටිපමලුවට. ඔව්. අපිට සාමාන්‍යයෙන් සඳගල තැන්න ඒ ටිකින් යන පැය 3ක් වගේනේ යන්නේ. ඔව්.
අපි දිගටම යන නිසා අපි පේ ගන්නට යන්න පුළුවන්. ඕන පොඩ්ඩක් එතනට ඉඳලා ඔයාලා මොනවද කරලා යන්න පුළුවන්. අපි බස් ඉපත වංචි ඉන්නර බස් ආරමේ පීච්චෝදී ඉන්නල ලයිට් එක බොන්චි බොම වේර අර සිරිපා මලුව නේද පේන්නේ? ඔව්. මේ පල්ලේ තමයි තියෙන්නේ ශ්‍රීපාද. මේ තමයි දිව්‍ය ලෝකෙට යන පාර. සමහරක් ඇස් දෙකෙන් දැකපු නැති තැන් එකපාරට හිතපුවත් නැති විදියට දකින්න හම්බ වෙනකොට ඒක සතුට කියන්න කරන්න බෑ. ගොඩ කාලෙකින් නම් ආසාවෙන් එන්න ඉඳපු ගමනක් අවුරුදු ගානකට පස්සේ මගේ චූටි හීනේ හැබෑ කරගත්තා. බලන්න මේ නිහඬ පරිසරේ අපිට කියන දේවල් අතරමං වෙනවා. තනිකරම අතරමං වෙනවා. පිස්සුවෙන් වගේ අතරමං වෙන්න පුළුවන් දැන්. සිරිපා මාළු එක පාට දකිද්දී හිතට දැනෙන්නේ හැඟීම ඇතරම වචලෙන් නිම කරන්න බෑ. ඇත්තටම මේ ලොකේෂන් එක බලන්න ගොඩක් ආසාවෙ ආවේ. වතුර නම් ටිකක් අඩුයි මං හිතුවට වැඩිය. මොකද ගොඩක් පායලා. ගොඩ දවසකින් වැහලා නැහැ මේක. වතුර ගොඩක් අඩුයි. අද කරන්ට් එකක් නැහැ. මේ පැත්තේ මිනිස්සුන්ට වතුර අඩු නිසා. ඒ වුණාට මේ හුළඟ ඇවිල්ලා හැංගී දැවටෙනකොට මානසික සෙහෙරම කොහෙන් යනවද කියලා මටවත් හිතා ගන්න බෑ. රාජමාලේ ඩිවිෂන් එකේ තමයි අපි ඉන්නේ. එන්නම කන්දක් උඩට ඇවිල්ලා කියලා ඇස් දෙකින් දකින්නකොට ඒ දැන් සතුට කියලා නිම කරන්න බෑ. මාසි වඩා මාසි ඒත් මේ සුන්දරත්වය විඳින්න ආස කරන කෙනා ඒකට ඇඩික්ට් වෙනවා. මම නම් ඇත්තට මේක ආසාවට ඇඩික්ට් වෙලා ඉවරයි. සාදු සිරිපා මඩුව මෙතනට ලස්සනට පේනවා. ඇස් දෙකෙන් මෙහෙම පියවියට දකිද්දී ඒ දැනෙන ආසාව සතුට මාසෙ ඇති කළා දානවා. අතරම ලස්සනයි. මේ ගහ පිටිපස්සෙන් පේන්නේ සිරිපා මඩුව. මෙන්න මේ වනරොතට එහා පැත්තේ අපිට සිරිපා කරුණා කරන්න පුළුවන්. බලමු මොන විදිහට අපිට කරුණා කරන්න හම්බෙයිද කියලා. සාදු. දැන් 11යි වෙලාව. අපි ඉන්නේ රාජමලේ පතුයාවේ. එතන කෝවිලක් තියෙන්නේ. අන්න එතන තමයි ඉන්නේ. අපි හයික් එක පටන් ගන්නකොට ටයිම් එක 8 වගේ. අපි රිලැක්ස් වෙලා මග නැවතින තමයි ආවේ. බලමු තව කොච්චර හැයිද කියලා. එතනින් කොන්ක්‍රීට් පාරේ නැතුව අපි යන්නේ කෝවිල ගාවින් මෙන්න පස් පාර දිගේ. පස් පාර දිගේ
දිගටම යන්න තමයි තියෙන්නේ. දැනම් බඩගිනි චුට්ටක්. මොකද අපි පාන්දර 5ට විතර කාපු ගමන් අනම්මනම් කෑවා. ඒත් බඩ පිරෙනමුකුත් කෑවේ නැහැ. දැන් බඩගිනි. බලන්න මේ තේවතු වල චුට්ටක් එවැනි දැන් හුළඟේ අහස අල්ලන වලාකුළු වල ලස්සන මේ පරිසරය තමයි අපි ජීවත් කරන්නේ. මේ තමයි පැරඩයිස් වලින් ගලාගෙන එන පත්තුලුවේ. මෙතන තමයි නෑවේ. නාලා කාලා මෙතන පරිසරය පරිස්සම් කරලා යනවා. බයි. අපි නාලා හිමීට දැන් හරි මොන්සි. දැන් වෙලාව කීයද? කීයද? 3:50 වෙලාව. ලොකු කන්දා මෙහෙල ඇවිල්ලා දැන් නැගගෙන යන්න තියෙනවා. මෙන්න මෙහරි වැස්සේ නාන මෙන්න මේක තමයි නෑ. මෙන්න මේ වගේ ලස්සන තේවත්තක් මැදින් තමයි අපි දිගටම ආවේ. මෙතන සඳකල තැන්න කැලේට ඇතුල් වෙන තැනට වෙනකම්ම. දැන් තමයි අපි කැලේට ඇතුල් වෙන්නේ. වෙලාව 4යි. ඕගොල්ලෝ නම් ගොඩක් හවස් වෙනකන් ඉන්න එපා. අපිත් එච්චර හිතපු නැති නිසා තමයි අපිට පරක්කුනේ. අපි දෙයියන්ගෙන් පරිස්සම් කරලා දෙන්න කියලා ඉල්ලලා අපි කැලේට ඇතුල් වෙමු. කරුණා කරමු. ආගෙන ඉන්න චුට්ටක් මේ සද්ද දිහා. වතුර සද්ද. රැයෝ චුටි කෑ ගන්න වෙනවා. දැන් වෙලාව 5:44යි. ආයෙත් ළඟයි. දැන් නේද කොච්චර ඉද කියලා. රැවෙන්න කලින් හැඩෙන පාරට යන්න තමයි try කරන්නේ. හැබැයි තාම අපිට සඳකල තැන්න පේන ගල්තරාව නම් සඳකල තැන්න හම්බුනේ නැහැ. හිතන්නේ එතනට යන පාර තමයි මේ වැල්ල තියෙන්නේ. අපි සඳකල තැන්නට ගිහිල්ලා හම්බෙමු. සඳගල තැන්න පාරෙත් තියෙනවා චූටි කඳු. චූටිත් නෑ. වෙලා ඇතු අනිවාර්යෙන් එනවනම් එන්න ඕනේ. මොකද හිමීට කරුණා කරන්න තියෙන පාර තමයි සඳගල තැන්න පාර කියන්නේ. පාර ගොඩාක් ලස්සනයි. හැබැයි මුල ටික නම් චුට්ටක් යන්න අමාරුයි.
හිතන තරම් ලේසිම නෑ. අපි චුට්ටක් උඩට ගිහලා හම්බෙමු. මෙන්න මෙහෙම ගලෙන් ගලට අඩිය තිය සිරිපා කටුනා කරන්න අපි යන්නේ. ඇත්තටම අපි කෑම ගොඩක් ගෙනා. අද දවසේ අපි කරලා තියෙන්නේ කාලා නාපු එක. දැන් ඉතින් රැ වෙනකොට අමාරුයි කරුණා කරන්න. හැබැයි කියන්න ඕනෙම දේ තමයි මේ ලස්සන පරිසරය නිසා හැමදේම දෙකලා බලන්න කරුණා පේන්නේ නෝ. සඳගලට යන්න පාරේ අපි බලන්න ආසම වීව් එකට ළඟයි කියලා මට නිකමට දැන් හිතෙනවා. බලමු අපි හරිද කියලා අපි හිතන විදිය. මොකද මෙච්චර වෙලාම සඳගලට යන්න කිව්වට අපිට අහුනේ මට නම් අහුනේ කන්දක්. මේ ටික තමයි චුට්ටක් දෙන්නක් හම්බුනේ. සාදු 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 ආවා. ඒ අපි ආස කරන view එක ආස විදිහටම බලන්න අපිට හම්බුණා. සිරිපා මළුවේ සද්දයන හඬ පේන මානෙටම දැන් ඇවිල්ලා ඉන්නේ අපි. මේ ලස්සන පාරේ ලස්සනම තැන මෙන්න මේ view එක බලාගෙන තමයි අපි හැමෝම ආසම මග බලන්නේ. සාදු සාදු සාදු. මේක තමයි අපි බොන්න වතුර ගන්න තැන. හැමෝම මං හිතන්නේ සඳකල තැන්න සිරිපාදේ කරුණා කරන්න එන කට්ටිය බෝඩ් එකකුත් දාලා තියෙනවා පරිස්සම් කරන්න. කවුරුත් අපිරිසිදු කරන්න එපා. පොඩි පොදයක් එනවා හීනියට. අපි දන්නේ නැහැ තව කොච්චර දුර යන්න තියෙනවද කියන එක. මොකද අපි හැමෝගෙම පළවෙනි පාර තමයි මේ සඳගල තැන්නේ කරුණා කරන. බලමු අපි හැමදේම හොඳ විදිහට වෙයි කියලා හිතමු. මෙලාව 5:52යි. 5:52යි. පොඩි පින්නක් යනවා. පින්නකට පොදයක්. බලමු මොන විදිහට වෙයිද කියලා. කොහෙද ඉතින් පේන්නේ නැහැ නේද? ලයිට් සැරි කර 4 දෙනා ඉන්නේ. ලයිට් සැරි කරන්නේ නේ සිරිල් කියන්නේ. සිරිපාද පේන්නේ නැහැ. මෙතන සිරිපාද අපි දැන් ඉන්නේ මහගිරි සම්පාව. මේ කරුවලයි 7 වගේ වුණා එනකොට. දැන් හිරෙම කරුණා කරනවා. අපිට සඳකල තැන්නෙන් පස්සේ කිසිම වීඩියෝ එකක් ගන්න හම්බුන්නේ නැහැ. මොකද වැස්සයි මීදුමයි එක්ක ඉක්මනටම අඳුරු වුණා. අපි ෆෝන් ටෝච් එළියෙන් තමයි 60 පාරට වෙනකම් ආවේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මගේ නම වෙන්නේ සිරිපා වන්දනාව. අපි කට්ටියත් එක්කම බලමු. තෙරුවන් සරණයි.